හෙලෝ ළමයි කොහොමද? මම අද ඔයාලට ගෙනාවේ හැමෝටම වැදගත් වෙයි කියලා හිතන වීඩියෝ එකක්. මේක මගේ ස්වයං රැකියාව. ඒ කියන්නේ අපේ පවුලේ අපි ජීවත් වෙන්න ගන්න රස්සාව. ඉතින් මොනවද කියලා ඔයාලා කලින් දකින්න දෙන මේ තමයි කුරුඳු. කුරුඳු අපේ අප්පච්චි කුරුඳු ගස් තියෙන වතු වලට කතා කරලා ඒ වතු වලින් එයාට ඕනේ ගස් එයා සල්ලි දීලා අරගන්නවා. ඒකල්ල ඒව ওই විදිහට කපලා අපේ ගෙදරට ගේනවා තමයි ඔයාලට ඔය පේන්නේ. ඉතින් ලොරිය නම් අපේ නෙමේ. ඒක අපි කුලියට අරගෙන කුලියට දාගෙන ওই විදිහට කුරුඳු ගස් කපාගෙන ගෙදරට ගේනවා. තමයි ඔයාලට පේන්නේ. A few moments later. ඉතින් ওই විදිහට අපි කපාගෙන ආපු කුරුඳු වල උඩ පොත්ත රැහැලා ඇතුලේ තියෙන අපිට අවශ්‍ය කුරුඳු ওই විදිහට තීරු වලට අපි ගලව ගන්නවා. ඔයාලට හරිම ලේසියට පේනට මේක වෙලා යන ගොඩක් අමාරු වැඩක්. අත්වල දියපට්ට එනවා. ඊළඟට මේ පේන්නේ ඔයාලට කුරුඳු වල මැදට දාන්න. ඒ කියන්නේ කුරුඳු ඔතද්දි ඒවා මැදට දාන්න ඕනේ. ඊළඟ පොඩි කුරුඳු කෑලි ගන්න කුරුඳු වතු සුද්ධ කරන විදිහ. මේ තියෙන්නේ ඒ විදිහට සුද්ධ කරලා කුරුඳු අතු සුද්ධ කරලා ගන්න පොඩි කුරුඳු. අන්තිම ප්‍රතිඵලයේ විදිය මේ විදිහට අපි කුරුඳු මිටි බැඳලා අපිට ඕනි විදිහට මිලක් තීරණය කරනවා. ඒ කියන්නේ අපිට ඕනි විදිහට මිල තීරණය කරන්න බෑ. දැනට පිළිඳ පොලේ යන මිල අනුව අපි මිලක් තීරණය කරගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් නම් අතේ සල්ලි කීයක් හරි තියෙනවා නම් මේ විදිහට පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්.